ගුඩ් මෝර්නිං හැමෝටම. අද අප්‍රේල් 12. ඉතින් අපි අද තුන්දෙනාම උදේම නැගිටලා ලෑස්ති වෙන්නේ මගේ ගමේ යන්න අවුරුද්දට. ඉතින් මේ පාර අවුරුද්දට අපි තුන්දෙනා හිතුවා මගේ ගමේ යන්න කියලා. ඉතින් මම ඇමරිකාට පස්සේ ඉන්නේ හස්බන්ඩ්ගේ ගමේ තලවතු ගොඩනේ. ඉතින් අපේ පුතාටත් එක්ක වෙනසකටත් එක්ක හිතුවා ඉතින් අපේ ගමේ යන්න කියලා. ඉතින් අපේ ගම මෙහෙ නෙමෙයි ගොඩක් දුර බිබිලේ යන්න ඕන. ඉතින් ඔන්න උදෙන්ම නැගිටලා ලෑස්තිලා. ඔන්න අපේ එලේෂ් නම් කාටත් කලින් උදෙන්ම නැගිටලා ලෑස්තිලා. ඉස්කෝලේ යන්න නම් ඉතින් ඔච්චර උදෙන්ම නැගිටින්නේ නැහැ. ලෑස්තිලා ගමේ ආච්චිලාගේ ගෙදර යන්න. ඔන්න තාත්තටත් බඩු පැක් කරන්න උදව් කරලා ඔන්න දැන් ලෑස්ති වෙන්න ගමන පිටත් වෙන්න තමයි ඉතින්. බලන්න ඔගලේෂ්ගේ තියෙන සතුට කෑ ගහගහ ඉනා වෙවි. එයාට ඕන ඉතින් ඇවිදින්න තමයි ඉතින්. බිබිලේ යනවා කිව්වට බිබිලේ යනවා කියන එකත් එච්චරම ලේසි දෙයක් නෙමෙයි. මෙහි ඉඳන් බිබිලෙට තියෙනවා කිලෝමීටර් 240ක්. ඉතින් ඒ කියන්නේ පැය පහමාරක් විතර අපි ඉතින් යන්න ඕනේ ඉතින්. ඔව් එච්චරම ලේසි නෑ. ඉතින් ගොඩක් දුර යන්න තියෙනවා. ඒකයි අපි උදේම පිටත් වෙන්නේ. උදේම පිටත් වුණාට නැකිනකොට පාන්දර 5යි වෙලාව. ඒ වුණාට අපි දැන් එළියට බැහිනකොට 6 විතර වුණා ඉතින්. ඊට පස්සේ අපි ඉතින් ඔක්කොටම කලින් ගිහිල්ලා සෙඩ් එකට ගිහිල්ලා තෙල් ගහගත්තා. මොකද මේ දවස්වල හරිය තෙල් ප්‍රශ්නනේ. QR එක ඕනේ, ඔත්තේ ඉරට්ටේ ඕනේ. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඒ නිසා හැම දෙයකටම කලින් ඉස්සෙල්ලම සෑහෙන දුරක් යන්න තියෙන හින්දා ඉස්සෙල්ලම තෙල් ගහගත්තා. තෙල් ගහගෙන ඉවර වෙලා ඔන්න දැන් අපි යනවා. මේ තියෙන්නේ මං හිතන්නේ ගොඩක් අය දන්නවා හයිවේ එකට දාන්න කලින් තියෙනවා පත්තිනි මෑණියන්ට මෙතනින් යන හැමෝම පඳුරු දාන තැනක්. ඉතින් අපිත් මෙතනින් යන හැම අවස්ථාවකම පඳුරක් දාලා පත්තිනි මෑණියන්ගෙන් ආශිර්වාද අරගෙන තමයි යන්නේ. ඔන්න අදත් වෙනද වගේම හස්බන්ඩ් එතනට පඳුරක් දැම්මා. ඒක අපිට පුරුද්දක් වෙලා පඳුරු දාන්න තියෙන හැම තැනකම ගිහිල්ලා පාරේ යන තියෙන හැම තැනටම ගිහිල්ලා පඳුරු දාලා තමයි අපි යන්නේ. අපේ එලිචොත් හරි ආසයි මේ වැඩේට. ඊට පස්සේ ඔන්න හයිවේ එකෙන් ටිකට් එකක් අරගෙන කොට්ටාවෙන් එන්න උනා. අපි ගොඩක් දුර නම් හයිවේ එකේ යන්න නෑ. අපි කඩවතින් එක්සිට් වෙනවා. ඉතින් කඩවතින් එක්සිට් වෙලා නූරුගොළඹ පාරෙන් දාලා තමයි යන්නේ. තාම ඔන්න අපි හයිවේ එකේ තමයි යන්නේ. තාම එක්සිට් උනේ නැහැ. ඔන්න අපේ එලේෂ්න දැන් ගොඩාක් බඩගිනි කියලා කරදර කරනවා. ඒත් ඉතින් කරදර කරා කියලා අපිට කන්න ගන්න තැනක් නැහැනේ තාම හයිවේ එකේ නිසා. හයිවේ එකෙන් එළියට ගිහිල්ලා තමයි කන්න ගන්න තැනක් හොයාගන්න වෙන්නේ. එතකන් ඉතින් ෂේප් කරගෙන හිමීට යනවා. හයිවේ එකෙන් එළියට දාලා ඔන්න කන්න ගන්න තැනක් හොය යනකොට අපිට PNS එක හම්බුණා. PNS එකට ගිහිල්ලා අපි වාඩි වෙලා කෑම කන්නම් කියලා හිතාගෙන තමයි ගියේ. ඒත් එහෙම ගන්න ගියොත් වෙලා යන නිසා අපි තුන්දෙනා කැමති කෑම අරගෙන කාර් එකට ගිහිල්ලා කනවා කියලා ඔන්න තීරණය කරා. ඊට පස්සේ ඔන්න එලේෂ් කැමති කෑමත් එලේෂ්ට අරන් දීලා තුන්දෙනාත් එක්ක PNS එකෙන් එළියට ගිහිල්ලා කාර් එකට ගිහිල්ලා ඔන්න කන්න ගත්තා. එලේෂ් නම් බඩගින්නේ ඉන්නේ හොඳටම. ඒ නිසා ඉවසිල්ලක් නැහැ කනකම්. කෑග ගහ දඟල ඉන්නවා. අපේ එලේෂ්ට කවලා අපිත් යන ගමන්ම ඔන්න ගත්තේව කෑවා. කියන්නේ ෂෝටිස් තමයි ගත්තේ වෙන මොකුත් ගත්තේ නැහැ කන්න ලේසි නිසා. ඒව කාලා ඔන්න යනවා ගිහිල්ලා ඔහම යනකොට දැන් නම් ඔන්න චුට්ටක් අපි කඩු ගන්නාවට ආවා. කඩු ගන්නාව කියන්නේ මේ අර ලස්සන view point එකක් තියෙන්නේ. ඒ හරියෙන් තමයි අපි මේ දැන් යන්නේ. දැන් ටික කාලයකට කලින් මතකද නායෙක් ගියා. අර කඩයක් එහෙම නායෙක් ගියේ කට්ටියත් ඒ බොන්න ගිහිල්ලා වෑන් එක කට්ටියක් එහෙම 6 දෙනෙක් නැති උනේ. අන්න ඒ හරියෙන් තමයි අපි මේ යන්නේ. දැන් නම් ගොඩාක් උදුරට කඩවල් ගොඩක් අඩුයි. නාය යන නිසා නාය යන තැන්වල තිබ්බ කඩවල් ටික ඔක්කොම වහලා දාලා ඉස්සර තරම් ගොඩ කඩවල් නැහැ.
අපිත් ඉස්සර ඔතනින් යන ගමන් අනිවාර්යෙන් නතර කරලා ඔතන බඩිරුඟු විකුණන කට්ටිය ඉන්නවා. ඉතින් ඔතනින් බඩිරුඟු අරගෙන අර view point එකෙන් ළඟින් බැහැලා එහා පැත්තේ ලස්සන ලොකු බෑවුමක් වගේ තියෙනවා. ඒව දිහා බලලා චුට්ටක් වෙලා ඉඳලා බඩිරුඟු කාලා තමයි යන්නේ. මෙතන නම් ඕගොල්ලෝ හැමෝම දන්න තැනක්. මේ තමයි අර සුද්ද ගලවිද්ද තැන කියන්නේ. අන්න එතන තමයි මේ බලන්න. ඉස්සර නම් මෙතන මේ ඇතුලෙන් ඔය ගලවිදලා තියෙන තැනින් වාහන දාන්න දෙනවා. මම නම් හිතන්නේ දැන් ඒක යන්න දෙන්නේ නැහැ. ඒ වුණාට කට්ටිය ඊතර නතර කරලා ෆොටෝ ගහනවා. මෙහා පැත්තේ ඉඳන් එහා පැත්තට යන්න පුළුවන්. එහෙම පයින් ගිහිල්ලා වාහන වල යන්න දෙන්නේ නැහැ. ගිහිල්ලා මේ ෆොටෝස් එහෙම ගහනවා. ඉතින් ආස නිසා කට්ටිය. දැන් ඔහොම අපි දැන් නම් කැන්ඩි වල ඉන්නේ. දැන් නම් මේ වැවරවුම පටන් ගන්න යන්නේ. අද නම් වැවරවුමේ ට්‍රැෆික් එකක් නෑ. මොකද ස්කූල් නිවාඩු දීලානේ තියෙන්නේ. වෙනද නම් අපි වැවරවුමේ 12 පහු වෙලා වැවරවුමට යන්න සෙට් වුණොත් එහෙම 12 ඉඳන් 2 වෙනකම් පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. ස්කූල් ඉවර වෙන වෙලාවනේ. යන්න නම් හම්බෙන්නේ නෑ. පැයකට එහා ඉන්න ඕනේ වැවරවුමේ විතරක්. ඉතින් අද නම් එච්චර අවුලක් නෑ. ඉස්කෝල නිවාඩු නිසා අද නම් ඉක්මනට යනවා. ඉතින් අපේ ගෙදර යනවා මං හිතන්නේ මැරි කරාට පස්සේ දැන් 30 40 වතාවකට වැඩි අපි මෙතනින් යනවා එනවා. ඒත් ඉතින් ඇත්තම කියනවා නම් අපි එකම එක වතාවයි මාලිගාව වැඳලා ගියේ. ඔතනින් ආව ගියාට බෑ. ඉතින් ඒකටත් ගොඩාක් පින් කරන්න ඕන. මාලිගාව වැඳලා යන්න මං නම් හිතන්නේ එහෙමයි. කොහොම හරි අපි එකපාරක් පුතත් චූටි කාලේ මං හිතන්නේ යාට අවුරුදු 2ක් ඇති. එතකොට තමයි අපි මාලිගාව ඇතුළට ගිහිල්ලා මේ වැඳලා මෙතනින් ගියේ. ඊට පස්සේ නම් අපි යන්නේ වටේ ඔහම යනවා විතරයි වාහනේ. මාලිගාව ඇතුළට නම් යන්නේ නැහැ. ඔන්න වැවරවුම ඉවර කරලා අපි රන්දෙනිගල පාරට දැම්මා. රන්දෙනිගල පාරෙන් තමයි අපි යන්නේ. බිබිලට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි 18 වංගුව පැත්තෙන් දාලා යන්නත් පුළුවන්. රන්දෙනිගල පාරෙන් දාලා යන්නත් පුළුවන්. ඔන්න රන්දෙනිගල පාරට දැම්මා විතරයි සුපුරුදු යාළුවෝ සෙට් එක හම්බුණා. මෙයාලා නම් මේ පාරේ නැති තැනක් නෑ. හැම තැනකම ඉන්නවා. අපි ඉතින් ගෙදර ඉඳන් එනකොට ෆ්‍රිජ් එකේ තියෙන කෑම බීම ටික ඔක්කොම මෙයාලට අරගෙන එනවා. අපි ඉතින් දවස් ගානකට ගෙදර නැති නිසා අපි හැම පාරකම පාන් උයපු දේවල් කෙසෙල් ඔය තියෙන ඔක්කොම මෙයාලට අරන් ඇවිල්ලා බොහොම අමාරුවෙන් තමයි දෙන්නේ. වාහනේ නතර කරලා ඩිකිය අරින්න හදනකොට අතුරට පණින සයිස් එකේ තමයි ඉන්නේ. ඒ තරම් බඩගිනි ඉන්නේ යාලට. ඒක නිසා අපි හිමීට ටක් ගාලා බැහැලා ටක් ගාලා දාලා දුවනවා. නැත්නම් ඇඟට පනිනවනේ. රන්දෙනිගල පාරේ යනකොට හරිම ලස්සන තැන් තියෙනවා බලන්න. හරිමම ලස්සනයි. ඕගොල්ලොත් යන වෙලාවක දකි කවදා හරි දවසක ගියොත් බලන්න. මං කිව්වා වගේම ඒ වගේ තව ලස්සන තැනක් තමයි මේක. මේක නම් චූටි දියපාරක් යන්නේ. තව ඉස්සරහට යන්න ගොඩාක් දියපාරවල් තියෙනවා. ඉතින් ඔය එලේෂ්ට ආස හිතලා ඔය බහිමු කියලා එලේෂුයි තාත්තයි දෙන්න බැහැලා ඉතින් දැන් ඔන්න මං හිතන්නේ වතුර පා ගන්න ඕන වෙලාව වෙන්නේ තියලෙෂ්ට. ලස්සන වගේම පාර ලස්සනට තිබුණු තැන් කැඩිච්ච තැනුත් දැන් තියෙනවා. ඒ මතකනේ ඔයාලට දිට්ටා සොලිකුණාට ආවනේ. ඒකෙන් මේ මුළු පාර ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා මේ නාය ගිහිල්ලා මේ වැටුණු ගල් පස් ඔක්කොම තාම මේ විදිහටම තියෙනවා. මං හිතන්නේ තාම අස් කරලා නැහැ. ගොඩක් තැන් අස් කරලා තියෙනවා. ඔය අස් කරපු නැති තැන් තමයි ගොඩක් කඳු තියෙනවනේ. ඉතින් ඒ ඔක්කොම නාය ගිහිල්ලා බලන්න කොච්චරනම්
විනාශ වෙලා ගිහිල්ලාද කියලා. මේ ලොකු ලොකු ගල් ගොඩ තියෙනවා පාරට කඩාගෙන වැටිලා. දැක්කද? දැන් නම් අස්කල් අපි ඔයිට පාරේ යනකොට පාරේ යන්න බෑ, වාහන දෙකක් මාරු වෙන්න බැරි තරමට පාර වැහිලා තිබ්බේ. දැන් ඉගෙන ගොඩක්ම අස් කරලා ඉවරයි. මේ ඈතට ලස්සනට පේන්නේ වික්ටෝරියා ජලාශය. ඉතින් වික්ටෝරියා ඩෑම් එක බලන්න මේ පාරේ ඉඳන් මං හිතන්නේ කිලෝමීටර් දෙකක් තව ඇතුළට යන්න ඕන. අපි ගිහිල්ලා නෑ. හැමදාම ඉතින් යනකොට මේ ලස්සන තැන බලාගෙන යනවා. ලස්සන තැන් බල ගිහිල්ලා දැන් දවල්ට කන වෙලාවත් ආවා. ඉතින් රන්දෙනගල පාරේ ඉස්සර නම් කන්න කෑමකට ගොඩ තිබ්බා. දැන් ගොඩක් අඩුයි. මං හිතන්නේ මේ පාරේ සෙනග යනවා අඩු නිසා මේ කෑම කඩ වහලා. අපි දැන් දෙපාරක් තුන් පාරක් විතර මේ කඩෙන් කාලා තියෙනවා. කෑම ගොඩක් රසයි. කඩේ චූටි. ඒ වුණාට එයාලගේ කෑම හරිම රසයි. එකපාරක් කෑවට පස්සේ ඉතින් අපිට හැමදාම එතනින්ම තමයි කන්න තීරණය කරේ රස නිසා. ඉතින් අදත් අපි තොන්දනා එතනින්ම කෑම කනවා කියලා හිතුවා. දවල්ට කාලේ ඉවර වුණා විතරයි. බලන්න අපිට පාරේ යනකොට මොනවාද හම්බුනේ කියලා. මේ පාරේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි අඹ. අඹුන විකුණන කට්ටිය ගොඩ ඉන්නවා. ඉතින් රන්දෙනගල ඩෑම් එක තියෙනවානේ. ඔය හරිය අඹ බිස්නස් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් අපි හැමදාම වගේ යනකොට එනකොට මෙතනින් අනිවාර්යයෙන්ම අඹ අරගෙන කනවා. ඉතින් මෙදා පාරත් එතනින්ම අඹ බත් කාලේ වුණාට පස්සේ මේ අඹ අරගෙන කාලා දැන් යනවා. අපේ ලේ ශරියාසයි මේ අඹ කන්න. ඉතින් ඔහොම මිරිස් දාලා ලුණු දාලා ඔහොම අර කැඳ කොලයකට දාලා තියෙන විදිහට එයා තවත් ආසයි. ඉතින් දැන් අඹ අරගෙන කාලා මේ හරියටම මේ ඉන්නේ අපි රන්දෙනගල ඩෑම් එකක් තියෙනවා, ජලාශෙත් තියෙනවා. ඉතින් සමහර වෙලාවලට නම් අපි මෙතන බැහැලා ෆොටෝ ගහලා එහෙම යනවා. ඒත් අද කම්මැලි හිතුණා. ඔහොම යන ගමම බලාගෙනම යනවා. මම මේ වාහනේ ඇතුලේ ඉඳන්ම තමයි වීඩියෝ කරගෙන යන්නේ. ඔය තියෙන්නේ රන්දෙනගල ඩෑම් එක. දැක්ක නේද? හරියට පේන්නේ නැතුව ඇති. ඔය තියෙන්නේ වතුර අඩුයි ගොඩක්. ඔන්න ඉතින් ගොඩාක් දුර ඇවිල්ලා රන්දෙනගල ඩෑම් එකත් පහු කරලා කොහොම හරි අමාරුවෙන් මහියංගනේ පාරත් පහු කරා. ඒ කියන්නේ මහියංගනේ ටවුන් එකට ගියේ නෑ. මහියංගනේ පාර පහු කරලා ඔන්න දැන් තමයි බිබිලට ආවේ. මං හිතන්නේ දැන් නම් වෙලාව 5යි. ඉතින් අපි පැය පාමාරක් යනවා කිව්වට අපි තුන්දෙනා තැන් වල නතර කර ඉඳලා එනකොට ගොඩාක් වෙලාව යනවා. පාමාර නෙමෙයි පැය 6ක් 7ක් විතර යන වෙලාවලුත් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් බිබිල ටවුන් එකේ තමයි අපි මේ ඉන්නේ. බිබිල ටවුන් එකනොත් කිලෝමීටර් 6ක් විතර ඇතුළට යන්න ඕන මම. අපේ ගෙදරට යන්න. ඉතින් දැන් මේ ටවුන් එකෙන් ඇතුළට දාලා මේ ගෙදරට යන පාර තමයි. මං ගමක තමයි ඉන්නේ. බලන්න යන පාර නම් හරිම ලස්සනයි. දෙපැත්තම තියෙන්නේ වෙල් ආයවල්. ඉතින් අපේ ලේ ශරීරය ආසයි මේවා බල යන්න. එයා ඉතින් ගමේ එන්න හරි ආසයි. ආයි හේ තලවතුගොඩ ඉන්නකොට එයාට මේවා බලන්න වෙන්නේ නැහැ නේ. හින්දා මෙහෙන් යනකොට එයා හරි ආසයි මේවා බල යන්න. මෙහෙම මේ ගෙදරට යන පාර මතක් වෙනකොට මට ගෙදරට යන්න ගොඩාක් දුක හිතෙනවා. මොකද මේ පාර අවුරුද්දට ගෙදර ගියාට තාත්තා ගෙදර නැහැ. මගේ තාත්තා නැති වෙලා 6 වෙනි මාසෙට අවුරුදු 2ක් වෙනවා. ඉතින් එයා ගෙදර නැහැ කියලා හිතනකොට ලොකු දුකක් දැනෙනවා. දැන් නම් ඇවිත් ගෙවල් කිට්ටුවම තමයි ඉන්නේ. අපේ ලේස්ට ගොඩාක් මහසී දැන්. දැක්කනේ හරි අමාරු. මොන දැක්කම හොඳට පේනවනේ. චුට්ටකින් අපි ගෙදර බහිනවනේ. නේද? නේද? බහිනවනේ අපි. ඔන්න පැය 6කින් 6මාරකින් අපි බිබිලට ආවා. අපිත් එක්ක තලවතුගොඩ ඉඳන් බිබිලට ආපු හැමෝටම thank you. තව වීඩියෝ එකකින් මුණ ගැහෙමු.